වයිල් කුක්බුක්. එයා මං කාලෙක ඉඳන් අඳුරනවා. එයා ඔයාලා හිතන්නේ පොඩි කෙනෙක් කියලා නේද? මට වඩා අවුරුද්දක් වැඩි මල්ලේ එයා. චූටි බබා වගේ හිටියට හරිද? eBay එකේ කොස්කොල විකුණුවොත් ගොඩම තමයි. අවුරුදු 17 දී කාර් 54ක් ගත්ත කෙනාගේ කතාව. මෙන්න මේවා කළා සල්ලි හොයන්නේ. එම්ෙන් channel එක ගත්ත ඩයිලොග් වගේ නෙමෙයි. මොකද YouTube income එක නෙමෙයි මනුස්සයාගේ ප්‍රධාන income source එක. වෙන රටවල් වලින් ගෙවන්නේ 17500 එන්න කියන්නේ නැහනේ. සරිත් අයියා කියලා මං කියන්නේ. ඒතකොට එයා දැක්කට ළඟදී අර ඉන්ටර්විව් එකකදී කියලා තියෙන කතන්දරේ. හරි නේද? පාඩ උත්තරේ ගත්තලාද සන් බලන්න පොඩ්ඩක් බලන්න. හැමෝම පිරිමි ළමයි. පිරිමි ළමයි උත්තරේ ගත්තලාද සන් බලන්න. හදනව නේද මේ? නේද? හරි? එතකොට 314යි. මේ පිරිමි ළමයි අර මං එදා දැක්කා මේ දැම්ම මේ ගෲප් එකට පෝස්ට් එකක් ගෑනු ළමයි සහ පිරිමි ළමයි කැම්පස් සිලෙක්ට් ටීමේ ආකාරය. දැක්කනේ? දැක්කේ නැද්ද? දැන් පෙන්වන්න වෙලාවකුත් නැහැ නිකන් දල වශයෙන් පාට ටික පෙන්වන්නම්කෝ. මේ බලන්න මේ ගන්න දෙයක් නැහැ. මේ බලන්න. එලා ළඟට ලාවට ළඟට ගන්න බෑන. පාට විතරක් බලා ගන්නවත් අරමු ගන්න. පාටවල් පෙන්නන්නේ නැහැ. පාටවල්වත් පෙන්නන්නේ නැත්. පාටවල් පෙන්නුත් ඇති. එළිය හදලා ගන්න. පාටවල් පේනවනේ. හරි. කොළ පාට ගෑනු ළමයි. කොළ පාටින් කියවෙන්නේ ගෑනු ළමයි, නිල් පාටින් කියවෙන්නේ පිරිමි ළමයි. පහුගිය වසරේ මේ කැම්පස් සිලෙක්ට් වෙච්ච අනුපාත. ඒතර මේ බයෝ එහෙම ගන්නකො මේ බලන්න අපි බයෝ. මේ ඒ කියන්නේ එකට හතරක් විතර වගේ වෙන්න තියෙනවා. මං කියන්නේ කැම්පස් සිලෙක්ට් වෙන්නේ. හරි. එතකොට පිරිමි දැන් බලන්න මේක මෙහෙම වෙන්න හේතුව දැන් ඕක මේ පහුගිය කාලය තුල ලොකුවට මේක ගෑන් ළමයිගේ පැත්තට බර වෙලා තියෙනවා. හේතුව පිරිමි ළමයි එකක් තමයි පිරිමි ළමයින්ට ඩිසිප්ලින් එකක් හදාගන්න ජාතිය හැටියටම පොඩි අමාරුවක් එනවා. ඒ කියන්නේ නිකන් ඉඳගෙන හිටියොත් හිට ගන්න හිතෙනවා. හිටගෙන හිටියොත් ඉඳ ගන්න හිතෙනවා. ඒක එක. අනිත් එක අපේ කොල්ලෝ කනවා සුපිරිම ලණුවක්. මොකද්ද? 16 17 වෙද්දි අවුරුදු 16ක් 17ක් වෙද්දි ඔන්න YouTube channel වලින් ප්‍රොමෝට් කරනවා අවුරුදු 17 දී කාර් 54ක් ගත්ත කෙනාගේ කතාව. මෙන්න මේවා කළා සල්ලි හොයන්නේ eBay එකේ කොස්කොල විකුණුවොත් ගොඩම තමයි. අර චරිත් මේ ළඟදි කිව්ව කතන්දරේ ඔයාලා දකින්නද? චරිත් කියන්නේ මේ වයිල් කුක්බුක්. එයා මං කාලෙක ඉඳන් අඳුරනවා. එතකොට එයා ඔයාලා හිතන්නේ පොඩි කෙනෙක් කියලා නේද? මට වඩා අවුරුද්දක් වැඩි මල්ලේ එයා. චූටි බබා වගේ හිටියට හරිද? සරිත් අයියා කියලා මං කියන්නේ. එතකොට එයා දැක්කට ළඟදී අර ඉන්ටර්විව් එකකදී කියලා තියෙන කතන්දරේ. ඒතර මේ මනුස්සයා ගත්තොත් මේ මනුස්සයාත් එක්ක මම වැඩ කරලා ගෙන මේ මනුස්සයා මම අඳුරන හින්දා මම දන්නවා එයාගේ ආදායම් මාර්ගයේ ප්‍රධාන ආදායම් මාර්ගය මේ YouTube නෙමෙයි. YouTube 10 million subscribers ලංකාවේ පළවෙනිම ගත්තේ එයානේ. YouTube ලොකු revenue එකක් එයාට තියෙනවා. එයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය ඒක නෙමෙයි. එයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ මේ එයාගේ channel එක ප්‍රසිද්ධ වීමත් එක්ක එයාට වෙන රටවල් වලින් tourism promote කරන්න. වෙන රටවල් වල ටුවරිසම් ප්‍රමෝට් කරන්න එයාව ඒජන්ට් කෙනෙක් විදිහට පාවිච්චි කරනවා. එයා ඒ කරන වීඩියෝස් අපිට පේන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ දැන් ලංකාවෙන් එයාව ටුවරිසම් ප්‍රමෝට් කරන්න අරගෙන නැහැ. මේ ලංකාවේ මිනිස්සෙක් වෙලත් ලංකාවෙන් එයාව ටුවරිසම් ප්‍රමෝට් කරන්න එයාව කතා කරලා නැහැ. එයා කතා කරනවා එයා බොහොම කැමැත්තෙන් උදව් කරනවා. වෙන රටවල් වල ටුවරිසම් ප්‍රමෝට් කරන්න මෙයාව පාවිච්චි කරනවා. මොකද එයාගේ channel එක වෙන රටවල් වලට ගොඩක් රීච්. වෙන රටවල් වලට ගොඩක් කට්ටිය බලනවා. ඒතර මෙයා එක එක රටවල් වල ෆ්‍රාන්ස් වල මට අන්තිමටම හම්බෙනකොටත් එහෙම ගිහිල්ලා ආපු වෙලාව මට හම්බුනේ. එතකොට එක එක රටවල් වල ඒ ටුවරිසම් ප්‍රොමෝට් කරන්න යන එකෙන් ඒ රටවල් වලින් යාට ලොකු මුදලක් ගෙවනවා. ඒතර ඒක තමයි යාගේ ප්‍රධාන ආදායම් මාර්ගය. ඊට පස්සේ ආ රෙස්ටෝරන්ට් එකක් වයිල්ඩ් ඩිෂ් කියලා එකක් දැම්මා. එතකොට මේ ඒකෙදි දැන් එයාගේ ළඟදී ඉන්ටර්විව් එකකදී එයා කියනවා මේ ඉගෙනීමේ තියෙන වැදගත්කම ගැන බලන්න. ඒ කියන්නේ මේ මිනිස්සයා කියන්නේ බොහොම සල්ලි කියන්නේ සාමාන්‍ය මේ ගොඩක් සල්ලි දෙන මිනිස්සෙක්. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය අර මෙහෙන් කරගත්ත YouTube මෙහෙන් channel එකක් ගත්ත ඩයිලොග් වගේ නෙමෙයි. මොකද YouTube income එක නෙමෙයි මිනිස්සයාගේ ප්‍රධාන income source එක. වෙන රටවල් වලින් ගෙවන්නේ 17500 එන්න කියන්නේ නැහනේ. නේද?
අපේ රටේ ඔන්න මේ ෆ්‍රාන්ස් වල ටුවරිසම් කොට දාලා දෙන්න ඔන්න මම වට 20000ක් දෙනවා. එහෙම නෙවෙයිනේ කියන්නේ. ඉලක්කම් ගැන හිතා ගන්නකො. එතකොට මේ එහෙම වෙලත් ඒ මනුස්සයා කියපු කතන්දරේ මාර පවර්ෆුල්. එයා ඒ YouTube channel එකේ කියනවා හැමදේම ගොඩනගා ගත්තා. එයාට තියෙන ඒ කියන්නේ මොනවා හරි තියනවා නම් තියෙන එකම දේ තමයි තව එයාට ඉගෙන ගන්න තිබුණා නම් කියලා. මොකද එයා බොහොම පොඩි පවුලකින් එන මිනිස්සෙක්. මේසන් බාස් වැඩ කරලා ඊට පස්සේ අමාරුවෙන් හොටෙල් කෝස් එකක් කරලා ඒ හොටෙල් කෝස් එකේ එයාට උගන්වපු සර් තමයි දැන් මම එදා ඒ රෙස්ටුරන්ට් එකට ගිහලා මට කිව්වේ. ඒ හොටෙල් කෝස් එකේ එයාට උගන්වපු සර් තමයි එයාගේ රෙස්ටුරන්ට් එකේ මේන් චෙෆ් විදිහට වැඩ කරන්නේ දැන්. මේ මැනේජර් විදිහට වැඩ කරන්නේ. එතකොට මේ හොටෙල් කෝස් එකක් කරලා අමාරුවෙන් අඩියෙන් අඩිය ආපු මිනිස්සෙක්. හරිද? අඩියෙන් අඩිය ගොඩනගෙච්ච මිනිස්සෙක්. ඉතින් එයාගේ ඉන්ටර්විව් එකේදී ළඟදී කියනවා මේ ඔක්කොම දැන් එයාට හොඳට සල්ලි තියෙනවා, කොළඹ ගෙදර තියෙන්නේ. ඒ ඔක්කොමත් පස්සේ ඔක්කොම ගේමක් ගෙහුවට පස්සේ එයා කියන කතන්දරේ මොකද්ද? ඉගෙන ගන්න තිබුණා නම් තව හොඳයි කියලා. ඒ এডুকেෂන් වලින් එන වැලියු එක වෙන එකකින් එන්නේ නැහැ. හැබැයි එයා නම් මං කියන්නේ එයා ඒ කිව්ව කතන්දරේ දී මං හිතන්නේ එයා ඇත්තටම ඉගෙනගෙන තියෙන කෙනෙක්. එයා අපේ පැත්තෙන් කියන්නේ සයන්ස් පැත්තෙන් ඉගෙන ගත්තේ නැත්නම් එයා ඒ කුකින් කියන එක ඉගෙන ගත්තා. එයාට ඒකට වෘත්තිමය සුදුසුකම් තියෙනවා එයාගේ ෆීල්ඩ් එක සම්බන්ධයෙන්. නමුත් එයා කියපු කතන්දරේ ගැන මං කියන්නේ එයා මං හිතන්නේ එයා ඉගෙන ගත්තේ නැති මිනිස්සෙක් විදිහට හැසිරෙන්නේ නැහැ කවදාවත්. මේ ඒ වුණාට කියන්නේ එහෙම අර චාර්ටර්ඩ් අයර්ලන්ඩ් නෙමෙයි. එතකොට මේ ඉගෙන මේ එයා කියන්නේ එයාට ඉගෙන ගන්න තිබුණා නම් හොඳයි කියලා. එයා යාගේ ෆීල්ඩ් එක ඉගෙන ගත්තා. එයා කියන්නේ සමහරට එයා කියන්නේ සමහරට O level A level දේවල් හෝ ඒ කියන්නේ ඩිග්‍රී ගැන වෙන්න ඕනේ. අර ඒක මම දැකපු දෙවෙනි අවස්ථාව මේ මිනිස්සෙක් කියනවා ඊටාම සාර්ථක මිනිස්සෙක් කලින්ම කිව්වේ මම දැකපු විදිහට ඉන්දියාවේ ධනුෂ්ගේ මේන්ම ප්‍රධානම ඉවෙන්ට් එකකදී ධනුෂ් කියනවා ඒ වගේම ඒ කියන්නේ බිලියනර් කෙනෙක් වුණාට පස්සේ එයා කියනවා මට මිස් වුණා නම් මිස් වුණේ ඉගෙන ගන්න එක විතරයි කියලා. හරිද? ඒක මිනිසුන්ගේ හිත ඇතුළේ ඉතුරු කරනවා. ඒ නිසා වෙන කෙටි ක්‍රම තියෙන්න පුළුවන්. විශේෂයෙන් කොල්ලන්ට කියන්නේ කොල්ලෝ වගේ මොනවා හරි පිරමීඩයක් හරි අල්ල ගන්නවා. බෙටින් සයිට් එකක් හරි එකක් අල්ල ගන්නවා. කෙටි ක්‍රම තියෙන්න පුළුවන්. හැබැයි අරකින් එන වැලියු එක හදන්න බෑ. ඒ වැලියු එක මාර වැලියු එකක්. ඒ වගේ දේවල් දැන් මේ වගේ අනිත් පැත්තට යන කාලෙක ඒ වගේ කට්ටිය ඒ වගේ දේවල් කියන එකෙන් මාර හොඳක් වෙන්නේ. අපේ මොකද්ද? ගේම්ස් ඩේ එක තියෙනවනේ. දන්නවනේ. දැන් ටීම්ස් කලින් රෙජිස්ටර් කරගන්න මම හිතන්නේ දැනට මේ ටීම්ස් මම කුරුණෑ කලින් සෑහෙන ගණක් මේ තියෙනවා. දැනට කියන්නේ ඔය අපේ කට්ටිය කියන විදිහට. ටීම්ස් රෙජිස්ටර් කරන්නේ නැහැ. නිකන් ළමයි එන කට්ටියගේ කවුන්ට් එකක් ගන්නවා. ඒක රෙජිස්ටර් කරනවා. මොකද අර කෑම දෙනවනේ. හරිද? ඒ කෑම කවුන්ට් එකක් ගන්නවා. ඒක අද හවසට ෆෝම් එකක් දාන්නම්. ටීම්ස් කලින් රෙජිස්ටර් වෙන්න ඕන නම් ටීම්ස් ක්‍රිකට් ගහන ළමයින්ට ක්‍රිකට් ගහන්න පුළුවන් ටීම්ස් හදාගෙන එන්න ගෑන් ළමයි 3 දෙනෙක් අනිවාර්යෙන්ම ඕනේ. හරිද? කියන්නේ ටීම් එකකට ගෑන් ළමයි 3 දෙනෙක් අනිවාර්යෙන් ඉන්න ඕනේ. පිරියාවේ 9 අය 9යි නේද? 8යිද? නෑ 11යි කියලා දන්නවා මම. ඒක නෙමෙයි මේ කියන්නේ වෙන එක. හරි එන්නකෝ මොකක් හරි කරමුකෝ. හරි. ගෑන් ළමයි 3 දෙනෙක් අනිවාර්යයි. හරි. ඊට පස්සේ මැච් එක වෙනම තියෙන මැච් එකක් තියෙනවා. ඊට පස්සේ ගේම්ස් ඩේ එකක් තියෙනවා. ගේම්ස් ඩේ එකට පිරිමි ළමයි ගෑල් ළමයි ඔක්කොම සම්බන්ධ වෙන්න පුළුවන්. ගේම්ස් ඩේ එක කියන්නේ දෙකම එකම තැන තියෙන්නේ. එකම පරිශ්‍රයේ තියෙන ගේම්ස් ඩේ එක කියන්නේ එතන තියෙනවා. එක ගේම්ස් 10ක් විතර. මෙහෙම එකක් කරන්නේ මේ කලින් කරේ රිවිෂන් එකක් ඉවර වුණාට පස්සේ දැන් මේ කාලේ කරන්නේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕන හින්දා වලට. මොකද ඔය නැත්තම් ඔය ප්‍රෙෂර් එක පිටින් දිගටම ගියාට පස්සේ ආයෙත් වැඩක් කරෙන්නෙත් නැහැ. පොඩ්ඩක් රිලැක්ස් වෙන්න තමයි ඔක තියෙන්නේ. එතකොට ටීම්ස් එතෙන්ට ඇවිල්ලා මේ හැබැයි මෙහෙමයි දැන් උදේම ටෝර්නමන්ට් එක ෆයිනලයිස් කරනකොට ටීම්ස් තියෙන්න ඕන හින්දා පුළුවන් තරම් ඉක්මනට ඒ ක්‍රිකට් ගහන ළමයි එන්න උදේම මේ හැමෝම උදේම එන්න ගේම්ස් උත් පටන් ගන්නවා 8 ඉඳන් වගේ. එතකොට අනිත් ළමයි පුළුවන් තරම් ඉක්මනට එන්න කොහොමත් අපි එතන අර එක මේ මල් ගම්පහ උද්භිත උද්‍යානය ඇතුළේ තමයි තියෙන්නේ. ඒත් ඒකේ ග්‍රවුන්ඩ්ස් තුනක් තියෙනවා. අපි මේන් ග්‍රවුන්ඩ් එකේ තමයි අපේ වැඩේ යන්නේ. අර හදිසියේ ටීම්ස් ගාන වැඩි වුණොත් එහෙම අර ඉස්සරහට ටෝර්නමන්ට් එක දවසකට ටග්ගා ටෝර්නමන්ට් එක දවසෙන් ඉවර කරන්න ඕන හින්දා නැත්තම් සතියක් විතර එක දිගට ගහන්න වෙන්නේ IPL ගහනවා වගේ. අර ඒ නිසා අනිත් ග්‍රවුන්ඩ්ස් දෙකත් අපි අරන් තියනවා එතන මේ හදිසියේ ප්‍රශ්නයක් කියන්නේ හදිසියේ නෙමෙයි කොහොමද ඉතින් ගහන්න වෙනවා මේ අනිත් ග්‍රවුන්ඩ් එකත්. ගහලා ගිහිල්ලා අන්තිමට ෆයිනල් එකට ගන්නවා. දාලා වෙද්දි මේ මැච් කීපයකින් එහෙම යන විදිහට තමයි තියෙන්නේ. ඒ ක්‍රිකට් එක එක ළඟමයි ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. ඊට පස්සේ මේන් ග්‍රවුන්ඩ් එකේ තමයි ගේම්ස් දෙක තියෙන්නේ. හරි මේ සෙනසුරාදා උදේ ඉඳන්
හවස් වෙනකම් ඒක තියෙන්නේ අර රිෆ්‍රෙෂ් වෙන්න පොඩි පොඩි මියුසික් කරා මේවා තියෙනවා. අද රැට ෆෝම් එකක් දානවා ඒකට. ෆෝම් එක දාන්න නම එන ළමයි. හරි. බෑන් ළමයින්ට බෝල් කරන්න ඕවර් දෙන්න ඕනද අනිවාර්යෙන්. හැබැයි ගෑන් ළමයින්ගේ ඕවර් වලට ගන්න ගෑන් ළමයි විතරයි. එහෙම තමයි ගිය වර්ගයේ වෙන්නේ. හරිද? නැත්තයි ඉතින්. හරි.